අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාම YouTube channel එකට ඉතින් හරියටත් ගෙනත් තියෙන ඔයාලන ගොඩක් වටින වීඩියෝ එකක් මේකේ වටින වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා එකතු වෙන කියන ගාම්ම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම් අද වීඩියෝ වලට නැත් තියෙන ඊශ්‍රායල් රැකියා වෙබ් ඕපන් වාණිජ්‍ය සහ සේවා ක්ෂේත්‍රය සඳහා දින කාල වකවානු කියලා දා වීඩියෝ එකක් ගෑලා තියෙන්නේ වීඩියෝට යන කලින් පොඩි දෙයක් මතක් කරනවා අනිවාර්යෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නැමතක් කරන්න එපා මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ එහෙනම් අපි අද වීඩියෝ එකට वीडियो डैनल पड़ी जा कोलने किया नोने वीडियो के मूल्य दिमा इतिंग ओकल दानो मे विना काम मगे YouTube चैनल ओकलन कोरिया संबंध तमा वीडियोस करला दिबे इतिंग गोडा कट्टिय की इल्ली मत मम्मे वीडियो कराने इस्राएल संबंध इतिंग मोकद गोडा कट्टिय मे विना कोड कोरिया रक्या वल्ट सापेक्ष इस्राएल रक्या वल्ट मे विना कोड नंबर वेला दिनो इतिंग ඒක නිසා ගොඩක් කට්ටියට අප්ඩේට් ගන්න දෙයක් නැහැ හරියට ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි ඉස්රාएल සම්බන්ධවත් අප්ඩේට් channel එකෙන් දාන්න ඕක කියලා ඉතින් ඒ කට්ටියගේ ඉල්ලීම මත මේ වීඩියෝ කරන්න හිතුවොල්ලෝ මේ පෝස්ට් එක දකින්නත් ඇති ඉතින් මේ පෝස්ට් එක දාලා තිබේ SLBFE Facebook page එකේ ඉතින් මෙතන කියලා තියෙන අප්ඩේට් එක තමයි ඊශ්‍රායලයේ වාණිජ්‍ය සහ සේවා ක්ෂේත්‍රයේ රැකියාව සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව කියලා මෙතන කියලා තියෙනවා ඊට පස්සේ යටින් කියලා තියෙනවා බලාපොරොත්තුෙන් සිටින්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ ඉතින් මේගොල්ලෝ හරියටම කියලා නැහැ මෙන්න මේ දවසේ වෙබ් එක ඕපන් කරනවා ඕගොල්ලන්ට ගිහිල්ලා ඇප්ලිකේෂන් දාන්න පුළුවන් කියලා මේගොල්ලෝ හරියටම කියලා නැහැ ඊශ්‍රායල් වෙබ් එක පැත්තට ගියාට පස්සේ මොකද්ද වැටෙන්නේ කියලා මම ඕගොල්ලන්ට කියන්නම් මේ වෙනකොට ඕගොල්ලන්ට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන කියලා තියෙන දේ මම ඕගොල්ලන්ට කියන්නම් මෙතන කියලා තියෙනවා no vacancies available කියලා මෙතන කියලා තියෙනවා ඊට පස්සේ කියලා තියෙනවා thank you for your interest කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් එතන යට තියෙන ටික සිංහලෙන් මම ඕගොල්ලන්ට කියන්නම් මොකද මෙතන හරියටම කියලා දෙන්නේ කියලා. මෙතන කියලා තියෙන SLBFE හරහා රැකියා අවස්ථා සඳහා ඔබ දක්වන උනන්දු අපි අංකව අගය කරමු කියලා මෙතන කියලා තියෙනවා. දැනට අප සතුව කිසිදු පුරප්පාඩුවක් නොමැත. කෙසේ වෙතත් නව තනතුරු නිතර ලබා ගත හැකි බැවින් නිදිපතා නැවත පරීක්ෂා කර බැලීමට අපි ඔබට දිරිමත් කරමු කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. මේ වෙනකොට ඒගොල්ලෝ ගාව කිසිම වේකන්සි එකක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. වේකන්සි ආවට පස්සේ ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් කියලා තමයි මෙතන සරලවම ඒගොල්ලෝ කියලා තියෙන්නේ. වැදගත්ම එක තමයි ගොඩක් කට්ටිය මගෙන් අහපු දේ තමයි අයියේ ඊශ්‍රායල් වලට අපිට ඇප්ලයි කරන්න කවද්ද මේ වෙබ් එක හරියටම ඕපන් වෙන්නේ කියලා අපිට අප්ඩේට් එකක් අරන් එන්න ඕක කියලා. ඉතින් ඒකට උත්තර දෙන්න තමයි දැන් හදන්නේ. ඕගොල්ලන්ට කියන්න ඕනේ මම ඕගොල්ලන්ට කලින් පෙන්නුවා වගේ Facebook page එකේ ඒගොල්ලෝ post එක දාලා තිබේ. ඉතින් ඒගොල්ලෝ post එක දාපු දවසත් එක්ක මේ වීඩියෝ එක ඕගොල්ලන්ට දාන දවස වෙනකොට සති දෙකක් විතර ගිහිල්ලා තිනවා. ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ මාසේ අන්තිම සතියේ වගේ අනිවාර්යයෙන්ම වෙබ් එක ඕපන් කරයි ඕගොල්ලන්ට වෙබ් එකට අයිදුම් කරන්න. ඉතින් ඕගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්න බොහෝ දුරට 80%ම chance එක තියෙනවා. පෙබරවාරි අන්තිම සතියේ මුල් දවස් කීපය තුල ඕගොල්ලන්ට මේ වෙබ් එක ඕපන් කරලා ඕගොල්ලන්ගේ අයිදුම්පත් ඒගොල්ලෝ ගනී කියලා. ඉතින් විශ්වාසයෙන් ඉන්න ඉතින් ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් මම. ඉතින් මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණොත් අපේ ඇප් එක තියෙනවා මේ වෙනකොට. ඉතින් ඇප් එකේ අප්ඩේට් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකෙන් මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දාන්නම්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ අප්ඩේට් එකෙන් ඉන්න. මම හිතනවා මේ වීඩියෝ එක මොනවාරි දෙයක් ඔය ඉගෙන ගන්න නැති කියලා මේ වීඩියෝ මොනවාරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාලා නැමතක් කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකට ගැලට් එකේ ඉගෙන ගාම්ම. අදට වීඩියෝ කරු කරනවා හැමෝටම බුදු සරණයි. හීනනුන් වැඩ ගන්න මගේ ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.